ඔන්න එහෙනම් පටන් ගන්න යන්නේ අපේ අමුතු පාසලේ තවත් ලස්සන දවසක්. එයාලා අද ටීචර් යාලා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන්නේ මොනවද කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව හිටියේ. Good morning ළමයිනේ. Good morning, Mrs. Sniff. අද අපි කරන්න යන්නේ ගොඩාක් විශේෂ පාඩමක්. අද අපි රාක්ෂයන්ගේ ඇඳුම් තියෙන පෙට්ටකම අරින්නයි හදන්නේ. අපොයි දෙයනේ මේක ලොක් වෙලානේ. ඕ කොහෙද මේ යතුර? මේක කොහෙද මද මන්ද? මේ තියෙන්නේ. මේක තමයි යතුර. මාරම ලස්සන ඇඳුම්නේ තියෙන්නේ. තොප්පි සපත්තුයි තියෙනවා. මේ ඔලුවට දාන ඒවත් තියෙනවා. මේ බලන්නකෝ. ඇඳුම් ಜಾති ගොඩයි. මට මුලින්ම පුළුවන් ද ටීචර්? අනේ ප්ලීස්. ඔයාට පුළුවන් ජම්බ. අද ඔයා කවුරු වෙන්නද කැමති බලමු. මම තමයි කප්කේක් මහත්තයා. බලන්න මං ගාව තියෙන පාට කොට. ටඩා. ඇවිදින කප්කේක් එක. නියමයි. හරි. එහෙනම් ඉක්කල් වෙන්න දැන්. දැන් ඔයා. දරුණු පොඩි මුහුදු මංකොල්ලකාරයෙක් නේද? දැන් හරි. මගේ වාරේ. දැන් මගේ වාරේ. පී පී පී. මම හරියට පාවෙන පීරිසියක් වගේ. මටත් ඇඳුමක් අඳින්න පුළුවන්ද මිස්? ඇතුළට පනින්න වෆල් බා. මෙයා කවුරුගේ වේද කියලා බලමු. සුපර් වෆල් බම්. කොච්චරනම් අපූරුද? පිටසක් වල ජීවියෙක් කප්කේක් මහත්තයෙක් සුපිරි වීරයෙකුත් එක්ක මුහුදු මංකොල්ලකාරයෙකුත් ඉන්නවා. මගෙන් බේරෙන්න හම්බෙන්නේ මිස්ටර් කප්කේක්. එහෙනම් ඔයාට මම මුලින්ම අල්ලගන්න වෙයි පුංචි මංකොල්ලකාරයෝ. අල්ලගත්තා. කෝකෝ මගේ ඇඟේ තියෙන අයිසින් ටික ගැලවෙයි. සුපර් වෆල් බම් උදව්වට එනවා. පී පී පී. මම ආවේ පිටසක් වල ලෝකෙන්. ඔයාව මොහොනේ කරන්නයි හදන්නේ. දැන් ඔයා යන්න මීපා. ඇඳුමක් තෝරගන්න. මේක නම් හරියන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මීපා ඇයි මොකද්ද ප්‍රශ්නේ? මෙතන තියෙන එකක්වත් මට ගැලපෙන්නේ නැහනේ. ගැලපෙන්නේ නැහැ කියන්න මොකද? ඔතන එක එක જાති ඇඳුම් වර්ග ගොඩක් තියෙනවනේ මීපා. මේ බලන්න. ඔයාට පුළුවන් දොස්තර කෙනෙක් වෙන්න නැත්නම් මැකැනික් කෙනෙක් වෙන්න. මෙතන තියෙන එක ඇඳුමක්වත් මට හරියන්නේ නැහැ. මොකද කිව්වොත් ඔයගලන්ට වගේ නේ මටත් හතරක් තියෙනවනේ. අයියෝ දෙයනේ. ඔයා හරි මීපා. අත් හතරක් තියෙන කිසිම ඇඳුමක් මේ පෙට්ටිය ඇතුලේ නෑනේ. බලන්නකෝ මේ වගේත් නෑ. අපි එහෙනම් වෙන සෙල්ලමක් කරමු නේද? මමත් ගොඩක් ආසාවෙන් හිටියේ ඔයගොල්ලෝ වගේ ලස්සන ඇඳුම් අඳින්න. ඒත් මට හරියන ඇඳුමක් නෑනේ. මේ ඇඳුම් වලින් එක ඇඳුමක්වත් මීපට ගැලපෙන්නේ නැත්නම් ඇයි අපි එකක් මීපට හදන්නේ නැත්තේ? මම දන්නවා මේ වැඩේ කරන හැටි. නියමයි. එනම් මේ ඔයාලා ලෑස්ති නේද? ලෑස්තිද මීපා? අපි ඔයාට නියම ඇඳුමක් හදන්නයි යන්නේ. ඔන්න එහෙනම් මම්මගේ මංකොල්ල කාරණු මට දෙනවා. එහෙනම් මං ඔයාට දෙන්නම් මගේ ඔළුවේ තියෙන හැට් එක. මගේ සුපර් රාක්ෂි කේප් එකට කැටයක් ගහලා. වාව්. එහෙනම් මම එකතු කරන්නම් පාට බෝල ටිකක්. දැම්මා ඔන්න තව එකක්. දැන් මකුලවන්ට කියලා දිලිසෙන කුණ්ඩියකුත් එකතු කරගමු. වාව්. බලන්නකො මගේ ලස්සන. මම පේන්නේ හරියට මායාකාර සමනලෙක් වගේ. මේ ඇඳුම නම් අත හතරක් තියෙන ඕනම කෙනෙක්ට ගානට ගැලපෙනවා. හැමෝටම ගොඩාක් තැන්ක් යූ. ඇත්තටම ගොඩක් ලස්සනයි ළමයිනේ. මේ තමයි මම මෙච්චර කාලෙකට දැකලා තියෙන ලස්සනම ඇඳුම. එහෙනම් පටන් ගමු. මම දලබු එකක්
වගේ. මේක පොප්කෝන් එකක් වගේමයි. ඒ කියන්නේ මට ළඟදිම මායාකාරී සමනලියෙක් එන්න පුළුවන් කියන එක. ඔයාද මායාකාරී සමනලයා? ඔයා මට තියෙන තිබු නිදානයක් මංකොල්ල කැවි ආරංචියක් ආවා. ඒක ඇත්තක්ද? මම දිනවා නරක මුහුදු මංකොල්ලකාරයා. මම තමයි සුපර් වෆල් බෝම්බ්. මම මායාකාරී සමනලියව ආරක්ෂා කරනවා. මගේ ළඟ තියෙන සුපිරි ගඳ මුහුදු පැලෑටි එක්ක අට හැප්පෙන්න බෑ. මේ බලන්න. ඕ සුපිරි ගඳ මුහුදු පැලෑටි නම් එපා. එයාට කරදර කරන එක නවත්තන්න නරක මුහුදු මංකොල්ලකාරයා. මං ආයෙත් කියන්නේ නෑ. මං ඔයාට දෙනවා දිලිසෙන බයකුඩු. ඔන්නේ නම් මගෙනුත් අය සිම්බෝල ටික. කොහෙද දුවන්නේ ඔන්න නවතින්නේ? මම දැන් නිදහස්. මාව බේරගත්තට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මටත් පියාඹන්න පුළුවන්. මට පියාඹන්න දොකරටට ගොඩක් ස්තුතියි. දිලිසෙන කුඩු වලටයි අයිසින් බෝල වලටයි සුපිරි ගඳ ගහන මුහුදු පැලෑටි පරාදයි. මම තමයි මායාකාරී සමනලයා. මට ලස්සනට පියාඹන්න පුළුවන්. Thank you ඔයාලා හැමෝටම. හොඳයි එහෙනම් ළමයිනේ. ඔයාලා මීපට උදව් කරන්න හැමෝම එකතු වෙලා වැඩ කරා. ඒක ගොඩක් හොඳ වැඩක්. අනේ නිසා හැමෝටම දෙනවා රත්තරන් තරු. ඔන්න ඔය විදිහට අපේ පුංචි යාළුවෝ ටික එකතු වෙලා මීපට ලස්සන ඇඳුමක් හදලා දුන්නා. ඒ ඇඳුම නිසා එයා ලස්සන මායාකාරී සමනලියක් වගේ පෙනුණා.